ඒක හරියට නිකන් ජිම් එකකට ගිහිල්ලා වෝම් අප්ස් ටික කරලා මැරතන් එකක් දුවන්න යනවා වගේ වැඩක්. අපි මුලින්ම බලමු වේරියේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය හිතනවා වෝකල් වෝම් අප්ස් කරපු සැනින් අපිට හොඳ වොයිස් එකක් හම්බේ වේරියේෂන්ස් කියන්න පුළුවන් කියලා. හයි, අද තාදරෙම පිළිගන්න මගේ YouTube channel එකට. අද වීඩියෝ එක ටිකක් ස්පෙෂල්. මොකද මම අද කතා කරන්න යන්නේ මට එක සබස්ක්‍රයිබර් කෙනෙක් යොමු කරපු ප්‍රශ්නයක් ගැන. එයා මගෙන් අහලා තිබ්බා කොච්චර වෝම් අප්ස් කළත් ඇයි මට වේරියේෂන්ස් කරන්න බැරි කියලා. ඉතින් ඒක ඔයාලට දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඔයාට. ඇත්තටම මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය කොච්චර try කළත් ඒගොල්ලන්ට වේරියේෂන්ස් කියාගන්න බැරි වෙනවා. කාලයක් තිබ්බ මටත් එහෙම ප්‍රශ්න තිබ්බ. මම ජොන්ර කිහිපයක් ඉගෙනගෙන තියෙනවා. මම හින්දුස්ථානි සංගීතය, කර්ණාටක සංගීතය, එතකොට බටහිර සංගීතය, මේ වගේ එතකොට ජෑස් ඔය වගේ ගොඩාක් ස්ටයිල්ස් මම try කරලා තියෙනවා. එතකොට මටත් ඔය ප්‍රශ්නය විඩින් විඩ යොමු වෙච්ච දෙයක්. අපි මුලින්ම බලමු වේරියේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. වේරියේෂන් එකක් කියලා කියන්නේ ඇත්තටම නෝට්ස් ගොඩක් එකවර ස්පීඩ් එකේ සිං කරන එකට. අපි සරලව කිව්වොත් ඒක තමයි. කවුරු හරි මම කියන අදහස වැරදි නම් මාව නිවැරදි කරන්න. වේරියේෂන් එකක් කියන්නේ අපි නෝට්ස් ගොඩක් හරි පිච් එකට කන්ට්‍රෝල් එකේ කියන එකට. එතකොට මේක කියද්දී අපි නිකන් ස්වර ටික විතරක් කිව්වට වැඩක් නැහැ. අනික එක ඒක ස්පීඩ් එක විතරක්මත් නෙමෙයි. ඒක කියද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි pitch accuracy, rhythm, breath control, voice coordination and muscle memory. මේ හැම එකක්ම එකට වැඩ කරන්න ඔයාලට ස්කිල් එකක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ওই variations කියන දේ කියාගන්න පුළුවන් වෙන්නේ. හරි. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒක වැරදෙන්න හේතු කිහිපයක් තියෙනවා. ඒ හේතු ටික ඔයා දැනගත්තා නම් ඔයාට variation කියන එක එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. ගොඩක් අය හිතනවා vocal warm ups කරපු සැනින් අපිට හොඳ voice එකක් හම්බේ variations කියන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඒක හරියට නිකන් ජිම් එකකට ගිහිල්ලා warm ups ටික කරලා මැරතන් එකක් දුවන්න යනවා වගේ වැඩක්. ඒක අපිට කරන්න බෑනේ. මොකද මැරතන් එකක් දුවන්න අපි ෆිට්නස් හදාගන්න අපි ගොඩාක් කල් ට්‍රේන් වෙන්න ඕනේ. ඒ වගේම මේ මියුසික් වලත් variations කියන්න අපි අපේ voice එක ට්‍රේන් කරන්න ඕනේ. හරි. දැන් අපි කතා කරමු මේ variation වැරදෙන්න පළවෙනි හේතුව. මොකද්ද දන්නවද ඒ පළවෙනි හේතුව? අපි සින්දුවක් අහලා ඒ variation එක ඒ original singer කියන ස්පීඩ් එකෙම මුලින්ම ප්‍රැක්ටිස් කරන්න try කරන එක. එතකොට වෙන්නේ අපේ මොළය මේ ස්වර ටික මොකද්ද කියලා අඳුර ගන්න කලින්ම ඔයා කියලා ඉවරයි variation එක. එතකොට වැරදෙනවා. එතකොට notes clear නැහැ. variation එක clearly ඇහෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ගොඩාක් අය කරන ලොකුම mistake එක. එතකොට මම මේක දෙන්නම් ඔයාලට golden advice එකක්. variations කියන්න බැරි අයට. slow down කරන්න. slow down කරලා ඔයා ඒ notes ටික ඉස්සෙල්ලා අහන්න. ඒ notes වලාද කියලා දැනගත්තට පස්සේ ඔයාගේ brain එක ඒක speed කරන්න ඔයා train වෙන්න. මං කියන එක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔයා slow down කළා ඒ variation එක. දැන් ඔන්න YouTube එකේ slow down කරන option එකක් තියෙනවා. නැත්නම් ඔයාට ඒක කෑල්ල කපලා අරගෙන වෙනම ඒක slow down කරලා ඒකේ කියන notes ටික ඉස්සෙල්ලාම අහන්න. ඒ notes ටික ඔයාගාව keyboard එකක් තියෙනවා. notes ටික ගහලා බලන්න. එතකොට ඔයා දන්නවා හරි මේ notes ටික තමයි මේ speed එකෙන් කියන්නේ. ආන්න. දැන් ඔයා දන්නවා මොනවාද මේ variation එක ඇතුලේ තියෙන notes ටික කියලා. ඒ notes ටික slowly practice කරලා ටික ටික ඔයාගේ වේගය වැඩි කරන්න. මේක තමයි මට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක variations කියන්න. අපි දෙවැනි හේතුව ගැන දැන් කතා කරමු. දෙවැනි හේතුව තමයි ඔයාගේ pitch එක stable නැති වෙන එක. variation එකක notes 10ක් තියෙනවා නම් ඔයා එක note එකක් වැරද්දුවත් ඔයාගේ variation එක ඇහෙන්නේ වැරදියට. ඒක නිසා මුලින්ම long notes practice කරන්න ඕනේ. ඔයාට එක note එකක් සස්ටේන් කරගෙන කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියන එක ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඔයා long notes practice කරාට පස්සේ ඔයාට පුළුවන් ටික ටික ඔයාගේ variations හදාගන්න voice එක train කරන්න. තුන්වෙනි හේතුව අපි කතා කරමු ඒක ගැන. ගොඩාක් singers ලා sing කරද්දී මේ තමන්ගේ දිව සහ මෙන්න මේ හනු ප්‍රදේශය jaw එක කියන්නේ
මෙන්න මේ ජෝ එක සහ දිව දත් ගොඩාක් හිර කරගෙන තද කරගෙන සිං කරනවා. මමත් කාලයක් මේ මටත් වෙච්චි වැරදීම් මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඒක අපිට තේරෙන්නේ අපි මේ ජෝ එකයි ටං එකයි ගොඩක් තද කළාට පස්සේ අපේ මූණේ තියෙන මසල්ස් ඔක්කොම තද වෙනවා. මූණේ මසල්ස් ගොඩක් රිලැක්ස් නැත්තම් අපිට සිං කරන්න කියන එක ගොඩාක් අමාරු දෙයක්. එතකොට අපිට මේ ටිකේ පේන් එකක් එනවා. එතකොට අපිට වේරියේෂන්ස් කියා ගන්න බෑ. හුස්ම මදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අමාරුයි සිං ගන්න. සමහරවිට මට මෙහිම සිං කළා මට නිකන් කලන්ත වගේ ඇවිල්ලා තියෙනවා. ඒ මේ දිග තියෙන ප්‍රෙෂර් එකට. ඒසෝ ඉතින් ඕගොල්ලෝ එහෙම කරනවා නම් ඒක ඉස්සල්ලාම නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න මම ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් කියලා දෙන්නම්. ඔයාලා මිර එකක් ගාවට යන්න. මිර එක ගාවට ගිහිල්ලා ඔයාලගේ සෝං එක කියන්න හෝ වේරියේෂන් එක කියන්න. එතකොට ඔයාට මිර එකෙන් පේනවා නම් ඔයාගේ මූණ රිලැක්ස් නැහැ කියලා. එතකොට ඔයා කරන්න ඕනේ ඉස්සල්ලාම ඔයාගේ මේ ජෝ එක සහ දිව දත් ටික රිලැක්ස් කරගන්න එක. එතකොට ඔයාගේ ෆේෂල් මසල්ස් ඔක්කොම රිලැක්ස් වෙනවා. අන්න ඒක ඔයාට උදව් වෙනවා ඕනෑම සින්දුවක් කියන්න. එතකොට හයි පිච් සෝංග්ස් කියන්න, ලෝ පිච් කියන්න, එතකොට වේරියේෂන්ස් කියන්න, මේ හැම දෙයකටම මේක උදව් වෙනවා. තව හේතුවක් තියෙනවා. ඒක තමයි බ්‍රෙත් කන්ට්‍රෝලින් අඩුවීම. ඔයාට බ්‍රෙත් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනකොට ඔයාගේ වොයිස් එක ෂේක් වෙනවා. අන්තිමට වෙලා ඇති අනිවාර්යෙන්. ඔයා හුස්ම අරගෙන සිං කරද්දි ඔයාට නිකන් හුස්ම මදි වෙනවා, හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. එතකොට ඔයාට වේරියේෂන් සිං කරන්න ගොඩාක් අමාරුයි. හැබැයි මේ වේරියේෂන් වලට මේ ගොඩාක් ඕනේ නැහැ මේ බ්‍රෙත් එක. ඒක නෙමෙයි මං කියන්නේ. මම කියන්නේ ඒ හරියා ප්‍රෙෂර් එක දෙන්න ඕනේ. අපි වේරියේෂන් එකක් සිං කරද්දි. මේකට ඔයාලා ඉස්සලාම බ්‍රීදිං එක්සර්සයිසස් කරන්න ඕනේ. මම ඔයාලට එක එක්සර්සයිස් එකක් කියලා දෙන්නම්. හැමදාම මමත් මේක ඉගෙන ගත්තු දෙයක් මං ගිය ඇකැඩමි එකෙන්. ඔයා ඉස්සල්ලාම ඔයාට හුස්ම අරගෙන හුස්ම හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් තප්පර ගාන කොච්චරද කියලා හොයලා බලන්න. ඉස්සලාම තප්පරයක් හෝ විනාඩියක් හෝ හරි ඉන්න පුළුවන් ටයිම් එක. ඊට පස්සේ ඒක 5 පාරක් දවසට කරලා ඔයා ඒ ටයිම් එක ලියන්න ඕනේ. මේක ඉස්සරහින්. මං කියන දේ තේරෙන්නේ නැති කියලා මං හිතනවා. එතකොට ඒ වගේම තව එක එක්සයිස් එකක් තියෙනවා ඔයගලන්ට කරන්න. ඒක තමයි නෝට් එකක් සස්ටේන් කරගෙන ඔයාට කොච්චර ටයිම් එකක් ඉන්න පුළුවන්ද කියන එක. අපි බ්‍රෙතින් ගැන කතා කරාම ඇත්තටම බ්‍රීතින් ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් මම ඒක ගැන කියලා දෙන්නම්. මොකද ඒක එච්චරට ලොකු දෙයක්. අපි මෙහෙම හිතමුකෝ. වයලින් එකක් තියෙනවා. මේ වයලින් එකේ මේ ස්ට්‍රින්ග්ස් 4 තියෙනවා. මේ ස්ට්‍රින්ග්ස් 4 නිකන් තිබ්බට වාදනය වෙනවද? නැහැනේ. වයලින් එකට අනිවාර්යෙන් බෝ එකක් ඕනේ. මේ බෝ එක ඇතුළේ තමයි මේක වාදනය කරන්න පුළුවන් වෙන්නේ. මේ වොයිස් එක සහ මේ වෝකල් කෝඩ් සහ හුස්ම අතර තියෙන්නේ අන්න ඒ වගේ බැඳීමක්. එතකොට ඔයාගේ හුස්ම හොඳ නැත්නම් ඔයාගේ වොයිස් එක හොඳ වෙන්නේ නැහැ. එතකොට වැදගත්ම දේ මෙන්න මේකයි. ඔයාලා සින්දුවක් ඇහුවට පස්සේ මේ සින්දුව ඇතුළේ තියෙන වේරියේෂන්ස් ගායනා කරන්න යද්දී ඔයාලට බැරි වුණාම ඔයාලට ලොකු දුකක් ඇති වෙනවා ඇති නැත්නම් තරහක්. ඇයි මට මේක කියාගන්න බැරි මෙහෙම කියලා. හැබැයි ඒකට හේතුව ඔයාලා දකින්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක හැම වෙලෙම. සෝෂල් මීඩියා through ඔයාලා දකින්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. නමුත් ඒ ප්‍රොඩක්ට් එක එන්න කලින් ඒ පිටිපස්සේ වෙච්ච වැඩ කොටස ට්‍රේනින් ඔයා ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරපු තරම ඔයාලා දකින්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා තමයි ගොඩක් අය අර අප්සෙට් යන්නේ. වේරියේෂන් එක කියාගන්න බැරි වෙනකොට මට එහෙම වෙලා තියෙනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකක් කිව්වම ගොඩක් ඉන්දියන් ගායිකාවකට ආසාවෙන් හිටියා. ඇගේ සින්දු මම ඇහුවා. නමුත් මට ඒ වගේ වේරියේෂන් කොච්චර කියන්න try කළත් ඒ දවස්වල කියාගන්නම බැරි වුණා. පස්සේ තමයි මට තේරුනේ එයා කොච්චර ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද. එයා චූටි කාලේ ඉඳන් ඒ විදිහට සිං කරන්න ප්‍රැක්ටිස් කළා. පොඩි කාලේ ඉඳන් රියැලිටි ෂෝස් වලට ගිහිල්ලා ඒ විදිහට සිං කළා. ඒ කියන්නේ එයාගේ ප්‍රැක්ටිස් එක නිසා තමයි එයාද එහෙම සිං කරන්නේ. එතකොට අපි මේ ප්‍රැක්ටිස් කරන්නේ නැතුව අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක අපේ වොයිස් එකෙන් එක්ස්පෙක්ට් කළාට ඒක බොරු වැඩක්. ඒක ඇත්තටම වෙන්නේ නැති වැඩක්. ඉතින් මං හිතනවා ඔයාලට මං කිව්ව දේවල් තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන්
වෝකල් වෝම් අප් අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම මේ රිෆ්ස් ප්‍රැක්ටිස් කරන්න, එහෙම නැත්නම් වේරියේෂන්ස් ප්‍රැක්ටිස් කරන්න වෙනම වෝකල් වර්ක්අවුට් එකක් කළ යුතුයි. ඒ වෝකල් වර්ක්අවුට්ස් ඕනෑ තරම් තියෙනවා YouTube එකේ. ඒ නිසා මම ඒවා තව නැවත ඔයාලට කියන්න උත්සාහ කරන්නේ නැහැ. මම ලින්ක් එකක් දාන්නම් බයෝ එකේ. ඒක බලන්න. බලලා ඒ වෝකල් වර්ක්අවුට් එක පුළුවන් නම් කරන්න. ඒ වගේම ඔයාලත් ප්‍රැක්ටිස් කරන්න හදන සෝං එකේ ඒ වේරියේෂන් පාර්ට් එක ස්ලෝ ඩවුන් කරලා ඒ නෝට්ස් ටික ඉස්සලාම ඔලුවට දාගන්න. ඉතින් අදට එච්චරයි. මේක ෂෝට් වීඩියෝ එකක් වෙයි. නමුත් මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට. ඉතින් ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවටත් ඔයාලා වෙනුවෙන් රිසර්ච් කරලා තවත් පොඩ්කාස්ට් එකක් අරගෙන එන්න. එහෙනම් තවත් මේ වගේ වැඩසටහනකින් හම්බෙමු.